මේ හම්බ වුණේ ලොකු කාලයකටද? නෑ අඩුම ගාන ඉලක්කම් 3ක් ඉන්නේ නෑ. හමුවීම ඉලක්කම් 3ක් තියනවාද? නෑනේ. 100ක් පනින්නේ නෑ කිසිම හමුවීමක්. පනිනවද? පනින්නේ නෑ. ඔබට 100ක් වෙනකන් ඔබේ තාත්තා අම්මා ඉන්නේ නෑ. ඉඳීද? ඉන්නේ නෑනේ. ඔබට 100ක් වෙනකන් ඔබේ සහෝදරය සහෝදරී ඉන්නේ එක්ක ඔයත් යනවා නැත්නම් එයත් යනවා. එන 100කටත් වඩා අඩු හමුවීමක් තුල කෝටි කල්ප ගානක් විඳවන විදින කර්මයක් රැස් කරගන්න මොකටද මං ගුණමකුවෙක් වෙන්නේ? නේ? ඔන්න අවුරුදු 1000ක් විතර ඉන්නවනම් ඒකමක් නැහැ කියන්නත් පුළුවන් නේ. 1000ක් ඉන්න තියනවා කියලා. එච්චර නෑනේ. ඉලක්කම් 2යි ඉන්න පුළුවන් නේ. හැම තිස්සෙම කෙනෙක් කළ හොඳක් ගැන හිතනවා මිසක් කෙනෙක් කළ නරකක් ගැන මෙනෙහි කරන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්ව හරියට කොයි වගේද? ඉවත් කරපු කුණු ගොඩක් හාරන්න හම්බ වෙන්නේ මොනවද? ගඳ ගහන කුණුමයිනේ. හැබැයි හඳුන් ලීය ගල ගන්න හම්බ වෙන්නේ මොනවද? සුවඳනේ. කුණුද වැඩි හඳුන් දාඩු. හඳුන් හරි අඩුයි කුණු වැඩිනේ. හැබැයි කුණු ගොඩක් ළඟ වුණත් හඳුන් ඇඹුරුවොත් මොකද වෙන්නේ? කුණු ගොඩේ ගඳ නැති කරලා හඳුන් සුවඳ පැතිරෙනවනේ. ආන් ඔය වගේ කෙනෙක් වෙන්න. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. හැම තිස්සෙම ධර්මයට ගරු කරමින් හොඳ කෙනෙක් වෙන්න.